ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් තවත් ලස්සන දවසක මං ඔයාලව බලන්න ආවා. අද නම් ඉතින් අපිට ඔන්න වැස්ස ටිකක් අඩු කරලා හොඳට ඉර පායලා තියෙන දවසක්. ඔන්න ඉතින් අපේ ගහේ පිරිලා ජම්බු හැදිලා. දැන් මේ ජම්බු ගෙඩි ටිකකුත් කඩාගෙන මං හදන්නේ මගේ දවල් කෑම ටික හදාගන්න යන්න. බලන්නකෝ ඉතින් මම මොනවද අද දවල්ට හදාගන්නේ කියලා. අද ඉතින් මං හදන්න යන්නේ කඩල පරිප්පු මාළුවක්. කඩල පරිප්පු ටිකක් තැම්බෙන්න වෙලා යනවනේ. ඉතින් ඒක නිසා මම කලින්ම පැය 2-3ක් හොඳට මේ ටික පොඟව ගත්තා. ඊට පස්සේ ඉතින් ඔන්න අර පෙඟුන කඩල පරිප්පු ටික ලුණු චුට්ටකුත් දාලා මං හොඳට තම්බ ගත්තා. දැන් මේ හදන්නේ හොඳට තැම්බුණු කඩල පරිප්පු ටික ටෙම්පරාදු කරගන්න. මේ වෙලාවේ ඉතින් මං ඔයාලට තවත් පුංචි දෙයක් මතක් කරනවා. ඔයා තාම මගේ channel එක බලන්නේ මාව subscribe නොකර නම් ඉතින් මාව subscribe කරලා මගේ Green Home channel එකට ආදරෙන් එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා. ඒ වගේම ඔයාගේ ආදරණීය අදහස් කමෙන්ට් එකකට ලියන්න like කරන්න කියලාත් මතක් කරනවා. ඔන්න ඉතින් අබ ටික පුපුරවගෙන මම දැන් මේ ලුණු සුදු ලුණු රම්පේ කරපිංච හැම තෙලට දාලා ඒකටම ලුණු කහ කුඩු චුට්ටකුත් දාලා දැන් ඉතින් මේ ටෙම්පරාදුව හදාගන්න යන්නේ. මේ ඉතින් පරිප්පු ව්‍යංජනයක් හදන විදිහ මම ඔයාලට කියලා දීලා උගන්වනව නෙමෙයි හොඳද? මම මේ හදන මාළුව ගැනයි මම මේ විස්තර කරන්නේ. මන් දන්නවා මටත් වඩා හරිම රසට ලස්සනට පාටට පෙනුමට සුවඳට ඔයාට හොයන්න පුළුවන් කියලා. ඔන්න ඉතින් මම ටෙම්පරාදුවට ඕන කරන ටික බෙදුනට පස්සේ ඒකට හොඳ උක්කු මිටි පොල් කිරි ටිකක් දාගත්තා. දැන් ඉතින් තියෙන්නේ මේ පොල් කිරි ටික හොඳට මැදින් පැහිගෙන එනකොට අපි තම්බගත්ත කඩල පරිප්පු ටික එකතු කරගන්න. ඊට පස්සේ ඉතින් චුට්ටක් හිඳව ගන්න. ඉතින් මේ විදිහට තමයි මම කඩල පරිප්පු උයාගන්නේ. ඔයා උයන විදිහ වෙනස් නම් මටත් හදලා බලන්න ඒක කමෙන්ට් කරන්න. ඔන්න ඉතින් මට මතක් වුණා මේ වෙලාවේ මේකට නයි කොච්චි කඩලකුත් දාගත්තොත් නම් මාරම රසක් තියෙයි කියලා. ඉතින් මං දුවගෙන ගිහිල්ලා මගේ කොච්චි ගහෙන් කොච්චි කඩල් දෙකකුත් කඩාගෙන ඇවිත් දාගත්තා. ඔන්න ඉතින් මගේ පරිප්පු මාළුව නම් හැදිලා ඉවරයි. දැන් ඉතින් යන්කෝ ඊළඟ මාළුවට. ඊළඟට මම හදන්න යන්නේ මොනවද දන්නවද? කොළ මැල්ලුමක්. අද මම අපේ දවල් මෙනු එකට ගෝවකොළ තෝරගත්තා. ඉතින් දැන් මේ හදන්නේ කපාගත්ත ගෝවකොළ ටික මලව ගන්න. ගෝවකොළ මලවනකොට මම අබ පොට්ටකුයි වේලිච්ච මිරිස් ටිකකුයි දාගන්නවා. එතකොට ගෝවකොළ මැල්ලුම හරිම රසයි. මං ඉතින් ගොඩක් වෙලාවට කොළ මැල්ලුම් මලවනකොට ලුණු ටික තෙලට දාගන්නේ නැහැ. කොළත් එක්කම පොල් වලටම මිශ්‍ර කරලා අනාගෙන ලුණු දාගත්තාම ලුණු වැඩිපුර තැම්බෙන්නේ නැහැනේ. එතකොට අමුවට ලුණු එක හැපෙනකොට කොළ මැල්ලුම හරිම රසයි. අදත් ඉතින් ඔන්න වෙනද වගේම අක්කි බබයි අප්පච්චි ගෙදර නැහැ. මමයි මල්ලි බබයි ඉතින් එයාලා එනකන් හෙමින් කෑම ටික හදා ගන්නවා. ඔන්න ඉතින් ගෝවකොළ මැල්ලුමත් හදාගෙන ඉවරයි. දැන් මම මේ හදන්නේ මුහුදු මාළු කරි එකක් හදාගන්න. ඒකටත් ඔන්න ඉතින් තෙල් පොඩ්ඩක් රත් වුණාම සුදු ලුණු ටික හැම බැදෙන්න දීලා මාළු ටික මේ විදිහට දාගන්නවා. හැබැයි ඉතින් අද තෙල් නම් ටිකක් වැඩි වගේ නේද? හදාගත්ත මාළු 3ටම තෙල් එකතු කරගත්තානේ ටික. ඇහෙනවද සද්දේ? ඔය ඉතින් අපේ එහා පැත්තේ ගෙදර බව්වා.
මං ඔයාලට කිව්වේ අපේ ගෙදර තියෙන තැන හරිම නිස්කලංකයි කියලා. ඉතින් ඔන්න චුට්ටි හරි සද්දයක් දාන්න ඉන්නේ. ඔන්න ඔය එහා පැත්තේ ගෙදර බව්වයි අපේ මල්ලි බබයි තමයි. නැත්තං ඉතින් හරිම නිහඬයි. ඔන්න ඉතින් මාළුවා තිදෙනකන් දැන් ගිහිල්ලා චූටි කොමඩු කෑල්ලක් කමුකෝ. දැන් ඉතින් ටිකක් දවල් වෙලානේ. මං කොමඩු ගෙඩිය මේ විදිහට කපලා අක්කිටයි අප්පච්චිටයි දෙන්නටත් තියලා මායි මල්ලි බබත් ඉතින් චුට්ටක් කන්න තමයි දැන් මේ හදන්නේ. පුංචි සින්දුවකුත් කියන ගමන් ඔන්න ඉතින් මම දැන් කෑම ටික හදාගෙන ඉවරයි. එහෙනම් ඉතින් මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න.